අනේ සුදෝ ඔය ෆෝන් එක බිමට වැටෙයිද දන්නේ නැහැ මට බයයි. පිස්සුද බබා මම ඕක ගානට බැලන්ස් එකට තියලා තියෙන කීයටවත් වැටෙන්නේ නැහැ. පෙරේද ගත්ත අලුත් iPhone එක නේද? කැඩුනොත් එහෙම අපරාධේ. ඒ වුණාට වැලන්ටයින් දවසේ අපේ මේ ලස්සන මොහොත හොඳට වීඩියෝ කරන්න එපා. හරි හරි. හැබැයි වැටුනොත් මම දන්නේ නැහැ. වැටෙන්නේ නෑ අප්පා. දැන් ඔයා ලස්සනට මට තුරුළු වෙන්නකෝ. මේ විදිහට හොඳයිද සුදෝ? අව් ඔහොම ඉන්න. පට්ට රොමැන්ටික්. රූම් එක ඇතුළේ පට්ට රස්නේ නේද? අවුනේ. මටත් හොඳටම දාඩිය දාලා තියෙන්නේ. අපි AC එක දාගමුද බබා? නැත්තම් ෆෑන් එක දාගමුද? කරන්ට් එක නෑ කියලා ගෙස්ට් එකේ අයියා කිව්වා මතක නැද්ද? ඉතින් කොහොමද AC දාන්නේ? අනේ මන්ද බබා AC නැතුව මට ඉන්න හරි අමාරුයි. ගෙදරත් ඉන්නේ AC දාගෙනනේ. අවුලක් නෑ දාඩිය දැම්ම කියලා මොකද ඉතින් අවුලක් නෑනේ අපි ඔෂ්‍යයක් දාගන්නවනේ. ඔයාට නම් මොකද ඉතින් ඔයා හද්දවන්නේනේ. අපි එහෙමද ගෙදර ඉන්න මල් වගේ කෙල්ලෝනේ. එහෙමද බෝඩි මම අද මල පර කරන්නම්කෝ. සුදෝ අන්න ෆෑන් එක එකපාරම කැරකෙනවා. ඔයාගේ ෆෝන් එකට බඩු හරි වගේ. මං හිතන්නේ කරන්ට් එක ඇවිල්ලා වගේ. අයියෝ මගේ ෆෝන් එක. අයියෝ මොකද එකා වගේ බලන් ඉන්නේ. ඉක්මනට ෆෝන් එක ගන්නවා මිනිස්සුયો. මේ හදිස්සියට ෆෝන් එක කොහොම ගන්නද? මම කලින් පුටුවක් තියලානේ ෆෝන් එක තියුවේ. අයියෝ ෆෝන් එක ඉවරයි. මාස 6ක පඩිය ඉවරටම ඉවරයි. ඕක තමයි මම තමුසෙට කිව්වේ මෝඩ මීහරකෝ. රියැක්ෂන් පොඩ්ඩක් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔහොමනම් බෑ හොඳේ.